ඔබ මේ වෙනද වගේම එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකන්ස් පුවත්පතට සමගාමීව විකාශය වන ශ්‍රී ලංකන්ස් YouTube නාලිකාවෙන් ගෙන එන කවි මකරන්දේ වැඩසටහනත් එක්ක. අපි කවි මකරන්දේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කවියෝ ඒ වගේම විදේශයන් වල ජීවත් වූ කවියෝ ගැන අවබෝධයක්. වගේම කවි ලියන්නට නැඹුරුවක් ඔබ තුළ ඇති කරන්නට. ඉතින් අද අපි හිතුවා පොඩ්ඩක් ලංකාවෙන් එළියට ගිහිල්ලා විදේශයක ජීවත් වුණු සුප්‍රසිද්ධ ජනාදරයට පත් වුණු කවියෙක් ගැන කතා කරන්න. ඉතින් ඒ අපි හැමෝගෙම ආදරයට පාත්‍රුණු කවියා ගැන කතා කරන්නට අද අපි කවි මකරන්දේට එකතු කරගත්තා. ශ්‍රී ලංකන්ස් පුවත්පතට නිරන්තරයෙන්ම කවි ලියන නවසීලන්තයේ වෙලින්ටන් වලින් එකතු වෙන ප්‍රශාන්ත වෑවිට. ඉතින් ඔහුව කවි මකරන්දේට ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අයබෝවන් ප්‍රශාන්ත. අයබෝවන් දිමුතු. බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට අද දවසේ. දැන් අපි කැමති දැනගන්න අපි දැන් මේ කවියෝ ගැන කතා කරන නිසා ඔබත් නිරන්තරයෙන්ම අපේ පත්තරයට කවි ලියන නිසා ඔබ කොහොමද මේ කවි ලියන්න පෙළඹුණේ කියලා දැනගන්න. කවි මම ඉතින් ඉපදුනේ හැදුනේ වැඩුනේ පාසල් ගියේ ඒ ඔක්කොම කරේ ලංකාවේ. ඉතින් මේ පොඩි කාලේ ඉඳන් පොඩ්ඩක් කවියට ගීතයට ඇල්මක් තිබුණා. මම හිතන්නේ මට ඒක ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැත්නම් මගේ අම්මගෙන් වෙන්න ඕනේ. මොකද මට තාම මතකයි අම්මා පොඩි කාලේ අපිට නලවන්න කියපු කවි සින්දු. ඉතින් මම හිතන්නේ ඒකෙන් පටන් අරගෙන ඊට පස්සේ පොතපත කියවන්න ගත්තාම මට මතකයි ඉතින් මේ අම්මගේ අතේ එල්ලිලා මහජන පුස්තකාලයට සෝවියට් කල්චරල් හවුස් එකට වගේ තැන්වලට යනවා. මේ ඉතින් ඒත් එක්ක පොඩ්ඩක් ඉතින් පොතපතේ ඇසුරු හම්බුණා සහ පාසලේ. ඉතින් හොඳ ගුරුවරු හම්බුණා, ගෙදරින් සහයෝගයක් හම්බුණා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් පොතපත කියවන්න යොමු වුණා. ඇත්තටම කවිය කියන්නේ අපේ හිතට දැනෙන දුකට ලැබෙන විරාමයක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ හිතට දැනෙන සතුට තවත් උද්දීපනය කරන්න බොහොම අපේ හදවතට සමීප දෙයක් තමයි කවිය කියන්නේ. ඉතින් ඔබගේ කවි නිරන්තරයෙන්ම ඇස ගැටෙන කෙනෙක් විදිහට මම නිරන්තරයෙන්ම දකින්නේ ඔබ ගොඩක් වෙලාවට පාදක කරගන්නවා අපේ විදේශීය කවියන්ගේ හුරුව. ඉතින් අද කවි මකරන්දේට ඔබ රැගෙන එන්නෙත් ඒ වගේ ජනාදරයට පාත්‍ර වුණු කවියෙක්. ඉතින් අපි කැමති ඔබතුමාගෙන්ම දැනගන්න කවුද අපේ කවි මකරන්දේට ගෙනාපු විදේශීය කවියා කියලා දැනගන්න. ඔව් දිමුතු, අද අපේ කතාවට එකතු කරගත්තේ චිලි රටෙන් ලොවට දායාද කරපු ශ්‍රේෂ්ඨතම කවියෙක්. ඔහුගේ නම පැබ්ලෝ නෙරූඩා. නෙරූඩා කිව්වම මම හිතන්නේ බොහොම දෙනෙක් ඔහු ගැන දන්නවා. නෙරූඩා 1904 උපදින්නේ. ඔහු කාව්‍යකරණයට පිවිසෙනවා බොහොම පොඩි වයසේ. අවුරුදු 19න් වගේ ඔහු ලියපු කාව්‍යයක් තමයි මුලින්ම ප්‍රසිද්ධියට පත් වෙන්නේ. ඉතින් මට මේ කවිය ඇහැ ගැටුණාම මම හිතුවා මේ කවිය ගැන මම සෑහෙන කාලෙක ඉඳන් කියවලා තියෙනවා. ඒ ආශ්‍රිත සිදුවීම් ගැන පොඩ්ඩක් කියවලා තියෙනවා, බලලා තියෙනවා, හොයලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ වැඩසටහනට පැබ්ලෝ නෙරූඩා සහ ඔහු ලියපු කවියක් එකතු කරගන්න ඕනේ කියලා. ඇත්තටම පැබ්ලෝ නෙරූඩා කියන්නේ මං හිතන්නේ චිලි රටේ ජාතික කවියා විදිහට තමයි නෙරූඩාව හඳුන්වන්නේ. ඔහුගේ විවිධ මානයන් ඔස්සේ ඔහු කවි රචනා කරලා තියෙනවා. ඇත්තටම ආදරය ගැන මතක් වෙනකොට නෙරූඩායි කවිය අපිට නිරන්තරයෙන්ම මතක් වෙනවා. ඒ වගේම තමයි ඔහු යථාර්ථවාදී කවියටත් බොහොම සමීපයි. ඉතින් ඔහුගේ කාව්‍යකරණයේ ලක්ෂණ ප්‍රශාන්තට කොයි විදිහටද දැනෙන්නේ? ඔව්, ගොඩක් හොඳ ප්‍රශ්නයක් තිමුතු. දැන් නෙරූඩා ගැන කිව්වහම ගොඩක් කට්ටිය හිතනවා මේ ප්‍රේමය ගැන කවි ලියපු කෙනෙක් කියලා.
ඇත්ත ඔහු ප්‍රේමය ගැන බොහොම ලස්සනට කවියෙන් කියලා තියෙනවා. ඒකම නෙරුඩා ඇත්තටම සමාජ අසාධාරණය ගැන ඒ වගේම නිකන් විප්ලවීය හැඟීම් දෙයක් උමත් නෙරුඩා කියලා කියන්නේ කවියෙක්ට අමතරව රාජතාන්ත්‍රිකයෙක් සහ දේශපාලනඥයෙක්. එයා චිලි කොමියුනිස්ට් පක්ෂයේ සෙනෙට් සභාවේ පවා හිටපු එක්කෙනෙක්. ඉතින් එයාට පොඩ්ඩක් මේ වාමවාදී චින්තන නැඹුරුවක් තිබුණ කෙනෙක්. ඉතින් එයාගේ කවි හරහා ප්‍රේමය ගැන පමණක් නෙවෙයි අර කිව්වා වගේ සමාජ අසාධාරණය ගැන මානව හිමිකම් ගැන සමානත්වතාවය වගේ දේවල් ගැන කතා කරපු එක්කෙනෙක්. ඒ සමානත්වතාවය ගැන කියනකොට මතක් වෙන්නේ මේ සහ සමාජ අසාධාරණය මානව හිමිකම් ගැන කියනකොට මතක් වෙන්නේ බොහොම දෛවෝපගත සිදුවීමක් වගේ නෙරුඩාගේ පසු කාලීනව ඔහුට එරෙහිව මානව හිමිකම් කාන්තා අයිතිවාසිකම් වගේ මූවමන්ට්ස් වලින් ඔහුට එරෙහිව හඬකුත් නැගෙනවා. අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් තව ටිකක් පස්සේ. නමුත් මේ නෙරුඩා ප්‍රේමනීය කවි ලියපු කෙනෙක් විතරක් නෙමෙයි. ඔහු ඊට වඩා බොහොම ඈතට විහිදෙන පරාසයක විවිධ ක්ෂේත්‍ර සහ මාතෘකා ස්පර්ශ කරමින් කවි ලියපු කවියෙක්. ඒ වගේම අර මං කලින් කිව්වා වගේ රාජතාන්ත්‍රිකයෙක්, දේශපාලනඥයෙක්, විවිධ හැඩතල තියෙන ශ්‍රේෂ්ඨ කවියෙක් කියලා තමයි මම දකින්නේ. ඇත්තටම ඔහු විවිධ හැඩතලයන් ඔස්සේ තම කවි ලියපු නිසා තමයි 1971 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ පවා දිනාගන්නේ. ඔබ මතක් කරනවා ඔහු රාජතාන්ත්‍රිකයෙක් විදිහට විශාල රටවල් ප්‍රමාණයක තමන්ගේ දූත මෙහෙවර ඉටු කරා කියලා. මන් දැනගන්න විදිහට අපේ ශ්‍රී ලංකාවටත් පුංචි නෑකමක් තියෙනවා නෙරුඩා ගැන. ඒ ගැන පොඩි විස්තරයක් කරොත් කොහොමද? ඔව් හරිම රසවත් ඒ සිද්ධිය ඒ සම්බන්ධය දිමුතු. දැන් නෙරුඩා අර බොහොම තරුණ කාලෙම්ම ජනාධාරයට පත් වුණා මේ කවියෙක් හැටියට. ඉතින් ඒ දවස්වල චිලි රටේ සාම්ප්‍රදායක් තිබුණා. ඒ කලාකාරයෙක් එහෙම ප්‍රසිද්ධියට පත්වෙච්ච කලාකාරයෙක්ට ඒ රජයෙන් යම්කිසි ඇගීමකට ලක් කරනවා ඒගොල්ලන්ට. ඒක ප්‍රතිඵලයක් හැටියට ඔහුව උකහා ගන්නවා චිලි රටේ රාජතාන්ත්‍රික සේවයෙන්. ඉතින් මේකත් එක්ක ඔහුට ලැබෙනවා බුරුමේ රැංගුන් නුවර, ඉන්දුනීසියාවට, ශ්‍රී ලංකාවට, ඒ කාලේ සිලෝන් කියලා අඳුනපු අපේ ශ්‍රී ලංකාවට, ඊට පස්සේ ස්පාඤ්ඤයට සහ අන්තිමට මම හිතන්නේ ප්‍රංශයට. ඔබගේ රටවල් කිහිපයක රාජතාන්ත්‍රික දූත මෙහෙවරේ යෙදෙන්න අවස්ථාවක් ඔහුට ලැබෙනවා. හැබැයි ඉතින් ඒ දිගටම නෙරුඩා කවි ලියන කතා අතහැරියේ නෑ. ඉතින් ඒ දිගු කාලයක් තිස්සේ දැන් උදාහරණයක් හැටියට එයා ලංකාවේ ඉඳලා තියෙන්නේ 1929. ඒ කියන්නේ ඉපදිලා අවුරුදු 25කින් විතර වගේ බොහොම තරුණ කාලේ. ඉතින් එයාගේ ඊට පස්සේ අගීමේට පාත්‍ර වෙච්ච ගොඩක් කෘතීන්, ඒ කියන්නේ කැන්ටෝ ජෙනරාල් කියලා එකක් තියෙනවා. ඒ වගේම මාචු පිච්චු, ඒ වගේ ගොඩක් ඊට අමතරව ගොඩක් දේවල් එයා කියලා තියෙනවා. මම කියන්නේ මට නිකන් එක සැරේ ඔලුවට මතක් වෙච්ච දෙකක්. ඒ වගේ දේවල් බිහි වුණේ ඊට පස්සේ කාලේ. ඉතින් රාජතාන්ත්‍රික සේවයේ ඉතින් බොහොම මෙහෙවරක් කරපු කෙනෙක්. ඊට පස්සේ එයා ලංකාවට එනවා. ලංකාවෙත් පොඩි සිද්ධියක් වෙනවා. ඒකත් බොහොම මම හිතන්නේ ආందోලනයට තුඩු වෙච්ච සිදුවීමක් වුණා. කැමති ඒ ගැන පොඩ්ඩක් දැනගන්න. කොයි වගේ සම්බන්ධයක්ද අපේ ලංකාවත් එක්ක තියෙන්නේ කියලා. රාජතාන්ත්‍රික කටයුතු වලට අමතරව. ඔහු ඇත්තටම මේ මම හිතන්නේ කාන්තා ඇසුර ගැන බොහොම ප්‍රසිද්ධ කෙනෙක් මම හිතන්නේ. එයා මම හිතන්නේ හිටපු ගියපු ගොඩක් තැන්වල මම හිතන්නේ එයාගේ එහෙම කියවෙන කාන්තා ඇසුර තිබිච්ච කෙනෙක්. ඉතින් මේ ලංකාවේදී එයා වැල්ලවත්තේ එයා නැවතිලා හිටපු තැන
එයාගේ බොහොම ඒක දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක් වගේ දෙයක් නෙමෙයි දිමුතු. ඔය කියන විදිහට ඒක නිකන් බොහොම අහම්බෙන් සිදුවෙච්ච සිදුවීමක්. ඔහුගේ ගෙදර ශුද්ධ පවිත්‍ර කරන්නට පැමිණි කාන්තාවක් ඔහුගේ නැත ගැටෙනවා. කාලයක් තිස්සේ ඔහු හැබැයි ඇයව පොළඹව ගන්න පොඩි උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි ඇය ඒට නතු වෙලා නැහැ. නමුත් දවසක ඔහු ඇයව පොළඹවාගෙන ඔහුගේ නිදර කාමරයට රැගෙන ගොස් කිසියම් ආකාර ලිංගික හැසිරීමක් යෙදෙනවා. ඉතින් මේක එළියට එන්නේ ඇත්තටම පැබ්ලෝ නෙරූඩා ඔහුගේම ස්වයං චරිතාපදනයේ ඔහු ඒක කියනවා. අයිතකං එක මේක එළියට එන්නේ නැහැ. ඔහුම කියනකම්. නෑ නෑ ඒක 970 ගණන් වල මුල 71 විතර වගේ 72 ඒ 970 ගණන් වල මුල කාලේ මෙයා ලියපු චරිතාපදනය මම හිතන්නේ නැති වෙනකොටත් ඒක අවසන් කළා තිබුණේ නැහැ. ඔව් නැති වෙනනේ 74 වගේ කාලයකදී 973. ඔව් එතකොට දැන් අවුරුදු 40කටත් පස්සේ මම හිතන්නේ මේක එළියට ඇවිල්ලා ඒක මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කාන්තාව ලෝවට ඉන්න කාන්තාව මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. මේ ඒ ලිංගික සම්බන්ධතාවය සිදු වුණේ ඒ කාන්තාවගේ කැමැත්තෙන් නොවේ කියන එක. ඒ කියන්නේ මොකද මේ නෙරූඩා කතා යාගේ චරිතාපදනය යා ලියනවා ඒ සිදුවීම වෙච්ච ඒ කාල පරිච්ඡේදය තුළ ඇය ගල් පිළිමයක්සේ නෙත් අයා බලාගෙන සිටියා මිසක් කිසිම විදිහකට එයාට රියැක්ෂන් එකක් ඒ කියන්නේ කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ කියලා. ඉතින් ඒක අල්ලගෙන මම හිතන්නේ ඉතින් ඒක මම කිසි වැරද්දක් කියන්නේ නැහැ ඒකට. ඒක ඒ සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය මෙයා මේ කියන පුද්ගලයෙක් නෙමෙයි. මෙයා බොහොම වැරදි විදියට එයාගේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා කාන්තාවන් අගතියට පත් කරපු කෙනෙක් කියලා ලෝ පුරා එයාට විරුද්ධව හඬක් නැගුණා. බොහොම මෑත කාලේ. ඉතින් ඒ අතින් බලනකොට බොහොම ආందోලනාත්මක චරිතයක් කියලා කියන්න පුළුවන් පැබ්ලෝ නෙරූඩා. ඉතින් එවැනි ආందోලනාත්මක කතා බහකට ලක්වුණු නෙරූඩාගේ ඔබ තෝරගත්ත කවිය මොකක්ද අද අපේ වැඩසටහනට? ඔව් දිමුතු මේ කවිය නෙරූඩා ලියන්නේ අර මං කිව්වා වගේ අවුරුදු 19 දී ලියපු ප්‍රේමණීය කවි 20ක් සහ ඉච්ඡාබංගත්වයේ ගීතය වගේ අරුතක් තියෙන 20 love poems and 20 love poems and Song of Despair කියලා කියන කවි පොතේ. ඒ කවියේ ආපු කවියක් තමයි මේ කවිය. මම අද තෝරාගත්ත කවිය ඇත්තටම ඒකේ නම Tonight I Can Write the Saddest Lines. ඒ කවිය තමයි මම දැක්කේ ඇත්තටම මේ කවිය මම දැක්කේ ඉංග්‍රීසි පරිවර්තනය. ඒ පරිවර්තනය කරලා තියෙන 969 විතර වගේ. ඉතින් මේකට පොඩ්ඩක් කියන්න මේ දැන් ස්පාඤ්ඤ භාෂාවෙන් ලියපු කවියක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දැන් මම ඒ කවිය ඉංග්‍රීසියෙන් කියවලා මට ඉංග්‍රීසියෙන් කියපු එක මට දැනෙච්ච විදිහට මම සිංහලෙන් ලිව්වා. ඉතින් දැන් මේක දැන් දෙපාරක් ඒ රසය ඒක කොහොම අඩු වැඩි වෙලා ආවද කියන එක මම හිතන්නේ මේ කියවන කට්ටියට අහන කට්ටියට පාර වෙනවා. ඔය අර වෙන භාෂාවකින් තිබුණ එකක් ඉංග්‍රීසියට ආපු එකක් නේ දැන් ක්‍රිෂාන්ත අපේ වැඩසටහන ගෙනල්ලා තියෙන්නේ. ඔබ කිව්වාගේ අදහසේ පොඩි අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම අපි බලමු අපි දැන් සිංහල කවියක් දැස්සේකර ලියපු කවියක් උදාහරණයකට ගත්තොත් එහෙම ඒ කවිය විතර බලන්න ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරොත් එහෙම අර රසය ඒ රසය නැති වෙනවනේ. ඉතින් අර මම දැකලා තියෙනවා ගොඩක් මේ ගැන ස්පාඤ්ඤ ජාතිකයන් කියලා තියෙනවා ඉංග්‍රීසි වර්ෂන් එක කියවපු කට්ටිය. ඇත්තටම මේක හරි රසය ගන්න නම් ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙන එක කියවන්න ඕනේ කියලා. ඉතින් වැඩි කියන්නේ අපි බොහොම දෙනෙක්ට ස්පාඤ්ඤ භාෂාව කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන් ඕනම නිර්මාණකරුවෙකුට තමන්ගේ භාෂාවෙන්නේ රසය පිරිච්ච වචන දාලා ලියන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්ත. බලමු දැන් අපිට වෙන අපි දන්න ගොඩක් දැන් භාවිත කරන ඉංග්‍රීසි භාෂාව නිසා ඔබට අවස්ථාව දෙන අපේ ඉංග්‍රීසි කවිය කියවන්න.
Tonight, I can write the saddest lines. Write, for example, the night is starry, and the stars are blue and shiver in the distance. The night wind revolves in the sky and sings. Tonight, I can write the saddest lines. I loved her, and sometimes she loved me too. Through nights like this one, I held her in my arms. I kissed her again and again under the endless sky. She loved me. Sometimes I loved her too. How could one not have loved her great still eyes? Tonight, I can write the saddest lines. To think that I do not have her, to feel that I have lost her. To hear the immense night, still more immense without her. And the verse falls to the soul like dew to the pasture. What does it matter that my love could not keep her? The night is starry and she is not with me. This is all. In the distance, someone is singing. In the distance. My soul is not satisfied that it has lost her. My sight tries to find her, as though to bring her closer. My heart looks for her, and she is not with me. The same night, whitening the same trees, we of that time are no longer the same. I no longer love her, that's certain, but how I loved her. My voice tried to find the wind to touch her hearing. Another's, she will be another's, as she was before my kisses. Her voice, her bright body, her infinite eyes. I no longer love her, that's certain. But maybe I love her. Love is so short, forgetting is so long. Because through nights like this one, I held her in my arms. My soul is not satisfied that it has lost her. Though this be the last pain that she makes me suffer, and these the last verses that I write for her. Translation by W.S. Merwin. English චාරික කවිය. ඇත්තට මේ කවි කියවනකොට කවිය ඇහෙනකොටත් හිතෙනවා අර එක තැනකදී කොලොම්බියානු විශිෂ්ට නවකතාකරුවෙක් වන ගාබ්‍රියල් මාකේස් කියලා තියෙනවා ලෝකයේ මොනම භාෂාවකින් වුණත් 20 වෙනි සියවසේ විශිෂ්ටම කවියා පැබ්ලෝ නෙරුඩා කියලා. ඇත්ත තමා මේ කවි කියනකොට අපිට දැනෙන්නේ. ඉතින් ත්‍රිෂාන්ත නෙරුඩා කියන විවිධ මානයන් ඔස්සේ කවි ලියපු කෙනෙක් කියලා අපි ඉස්සෙල්ලා කතා වුණා. ඇයි ඔබ කවි මකරන්දේට මේ කවියම ගෙනෙන්න හිතුනේ? ඇත්තටම මේක මේ කවිය ලෝක පුරා ප්‍රචලිතයි ප්‍රසිද්ධයි බොහොම දෙනෙක් ආදරය කරනවා. මම හිතන්නේ මේ කවියේ තියෙන විශේෂත්වය තමයි මේ මට හිතෙන විදිහට මේ කවියා ප්‍රේමය සහ විරහව කියන දේ එකම කවිපැදියක් තුලින් කතා කරනවා. ඒ වගේම ඔහුටම සාධාරණීකරණය කරගන්න හදනවා. ඒ ප්‍රේමය කොච්චර බලගතු වුණත් ඒ මතකයන් අමතක කිරීම කොච්චර වේදනාකාරී වුණත් එයින් මතුවට ඔහුට ජීවිතයක් තියෙනවා වගේ හැඟීමක් මෙයා මේ කවියෙන් කියනවා. බලාපොරොත්තුවක් තියෙනවා කියන හැඟීම දැනෙනවා. අනේදී ඔහුගේම හිත හදාගන්නවා මම ඇයට ආදරය කරේ නෑ කියලා. එහෙම කියලා ඔහුවම රවට්ටාගෙන වගේ ඔහු හදනවා ඔහුගේ ජීවිතයේ ඊළඟ පියවරට
එළමෙන්න ඒ අතරම ඔහු හිතනවා දැන් කමක් නෑ ඇය මගෙත් එකට හිටපු කාලේ සුන්දරයි නමුත් දැන් ඇය වෙනත් කෙනෙක් සමග ඒ විදිහටම ඉන්නව ඇති කියලා හැඟීමක් ඔහුගේ හිතටම පවසනවා. පවසලා ඒ අතරම ඔහු ඉදිරියක් ගැන පොඩි ඉඟියක් දෙනවා මේ මං අන්තිමට මේ ඇය නිසා වේදනාකාරී වන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වේදනාවෙන් හටගත්තු හැඟීමෙන් මන් ලියන අවසාන කවි පේලිය වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔහු ඉඟියක් දෙනවා මෙයින් මතුවට ඔහු ලෑස්ති දැන් ඔහු සූදානම් ඔහුගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදයට යොමු වෙන්න. ඇත්තටම අද ක්‍රිෂාන්ත ලස්සන ඒ කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ දෙන යථාර්ථය ඒ කියන්නේ ආදරය ගැන තියෙන යථාර්ථවාදී කවියක් තමයි කවිම කරන්දේට ගෙනාවේ. ඒ වගේම මේ අනුසාරයෙන් ක්‍රිෂාන්තත් හරි මනරම් කවියක් ලියලා තියෙනවා. අද අපේ කවිම කරන්දේ වැඩසටහන නිමා කරන්න හිතුවා. අපි නිකමටත් කියන්නේ වෙලින්ටන් වල ලස්සනට කවි ලියන කෙනා තමයි ක්‍රිෂාන්ත කියලා. ඉතින් ඔහු අතින් ලියවුණු ඊටාම ඒ කියන්නේ නෙරෝඩාගේ කවිය අනුසාරයෙන් ඒකේ පරිවර්තනයක් නොවේ. ඒ අනුසාරයෙන් ඔහුට දැනුණු විදිහෙන් ලියවුණු කවියෙන් තමයි අද අපේ වැඩසටහන නිමා කරන්නේ. ක්‍රිෂාන්ත අපේ වැඩසටහනට දායකුණට බොහොම ස්තුතිවන්ත වෙමින් ඔබගේ කවියට අවස්ථාව ලබා දෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි අපි මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට දෙමුතු ඔබටත් ශ්‍රී ලංකන් පුවත්පතටත් මානසික වාදයක් සිදු කරගන්නවා මං වැනි කුරා කුමු මිනිසෙක් අද ඔබගේ වැඩසටහනට එක්ව කරගත්තට දැන් මේ කවියේ මම මේ උත්සාහ ගත්තු සිංහලට නගන්න උත්සාහ ගත්තු මගේ උත්සාහය මං කියන්නම් ටිකක් මේක දිගයි මොකද මේක පරිවර්තනයක් මම මේ අනුවර්තනයක් ඒ නිසා පොඩ්ඩක් මම මගේ කැලේ ටික මේක ඔබන්න උත්සාහ කරා. ඒ කියන්නේ මේ විදියට. මේ රැයේ මම ලියමි දුක්බරම කවි පැදිය. මේ රැයේ මම ලියමි ජීවිතේ මෙතුවකට මාලියු දුක්බරම කවි පැදිය. නීල තරුණෙතු ඉඟි මරණ කළුවරේ සිහිල් සුලම් රැලි ගී ගයන ගගනතේ මේ රැයේ මම ලියමි දුක්බරම කවි පැදිය. මම ඇයට පෙම් කළෙමි. ඇයද විටක මට පෙරලා පෙම් කළා. මෙවන් රැ අපමණක ඇය සිටියේ මා තුරුලේ. නිමක් නැති අහස යට හුදකලා පොළොව මත සිපගතිමි මම ඇයව නොනවති වියරුවෙමි. විටක ඇය මට පෙම් කළා. මමද ඇයට පෙරලා පෙම් කළෙමි. ඇගේ පළුගුමින් දිදුලන දෑසට වසඟ නොවන කිසිවෙකු වෙද ලොව තුල මේ රැයේ මම ලියමි දුක්බරම කවි පැදිය. අල්පෙනිත්තක් අද තුරට කිඳා පසිනාසේ දැනෙන වේදනාව නම් කටුකය තීව්‍ර තනාගින් පිනිබිදක් පතිත වන්නාසේ පොළොව මත අනවරතයෙන් ලියවෙන වදන් වැල් වැටේ ආත්මය අභිමුවට. තවත් මොකටද දැන් ඉතින් මගේ පෙම වියලුණු සිතින් ඇයව රඳවා ඇයව සඟවා ඇයව දවටා තබා ගන්නට පෙමින් මුසපත් කර තබන්නට නොහැකි වුණු මගේ බොල් පෙමින් කුමට තරුකැට රැයේ දිරුනේද ඇය නොමැත අද මා ළඟින්. එසේ වූවද අනේ තවමත් දැස ඔබ මොබ දුවයි විමසයි කොහෙද ඇයි කොයි වද කියා. සිතත් විමසයි ඇය සිටින ඉම මම ඉදිමි සුසුමන් සලා. සුදු සඳේ ගිලිතුරු මුදුන් නම් අදත් වාගේමයි එදා එකම වෙනසයි පේන මානේ අද කොහේ දුරකද එයා. ඉතින් නම් ආයේ මම
ප්‍රේම නොකරමි අයට. එහෙත් එදවස පෙමින් උමතුව ඇයට මම පෙම් කළ අපූරුව දන්නේ ගහකොළ පමණ කිය අද. තවකෙකුගේ ඇය අද තවකෙකුගේ මාළඟින් නෙත්පියා සෙනෙහසින් මුව අය පටලවා දෙතුල් පෙති නුරාවෙන් සිටි එයා ඇගේ හඬ තවකෙකුටය නෙතේ සර තවකෙකුටය කිරිගරුට වන්ගතේ මට සිරිටු මුදු පහස අද උරුම වෙනකෙකුට. ඉතින් නම් ආය මම ප්‍රේම නොකරමි අයට සැබෑවක්මය එය. එහෙත් මගේ හිත මටත් හොරැහින් තවම ඇය වෙත සිතින් නතුවේද ප්‍රේමය කෙටි මතකය දිගුව. මෙවන් රැයක පෙර දවසක මගේ උරමත මුවා හොවාව ඇගේ මතකය තවම ප්‍රබලය. ඇය නොමැති පාළුවෙන් පනගසන ආත්මය අසංතෘප්තය. එහෙයින්ම මේ සමහර විට ඇය මටගෙන දෙන අවසාන වේදනාව විය හැක. එබැවින්ම මේ සමහර විට මා ඇයට ලියන අවසාන කව් පැදිය විය හැක. බොහොම ස්තුතියි.